ලක්ෂ්මී මාසේ කොහෙන්ද කතා කරන්නේ? තව එකක්. කියන්න. තුමින්ට සිල්ලට හොඳ වැඩේ නේද උනේ? මම හිතන්නේ අපි මේ වෙලාවේ අපි ලෑස්ති කරලා තිබෙන ගීතයකට අපි යමු. හරි. ඔයා දැන් ආටිස්ට් කෙනෙක් වෙලා. ඔයාට දැන් පේන්ට් කරන්න පුළුවන්. ඔයාගේ සබ්ජෙක්ට් විදියට නියුඩ් කැන්වස් එකක් පේන්ට් කරන්න. ඔයා ලංකාවෙම තෝරන්න. ඔයාට නියුඩ් පේන්ට් කරන්න ඕනේ කෙනා කවුද? ජෝන් අමරතුංග. Oh my god. රංජන් රාමනායක. කවුද? රංජන් රාමනායක. Okay. ගීතා කුමාරසිංහ. රංජන අයියා. මොකද රංජන අයියා කොහොමවත් ආසයි හෙළුවෙන් ඉන්න. ෂූටින් සෙට් වල තේ ඇඳුම් ගලවගෙන ඔක්කොම පෙන්නගෙන එනවා කියලා මට කට්ටිය කියලා දෙනවා. මම නම් දැකලා නැහැ. thank god. අයියේ සිරිවර්ධන අයියේ අයියේ සිරිවර්ධන අයියේ අපේ කුඹුරු වැඩ කරන්න ආවේ අපේ ගේනේ බිම් පින්වන්තයි. පුළුන් කිලෝ එකකට ග්‍රෑම් කීයක් අල්ලනවද? පුළුන් කිලෝ එකකට ග්‍රෑම් කීයක් අල්ලනවද? කොහොම? ඇතුළත පුළුන් බර නෑනේ. අයියෝ. පුළුන් කිලෝ එකට අල්ලන්නේ කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් නේ. පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. කොහොමද මෙයා බලන්නේ? මේ ළමයි බලනවා මේ. අපි මේ ලැජ්ජ බයට අහිංසක ගෙවන්න ලැබිච්ච. යුරින් මෙයා ළමයි නුඹ බලනවා. එනකො මේ වගේ උන්ට හොඳ කූතලියක් දීලා ඒක සුපින් එකකට දාලා ගෙදරට ගිහින් ගන්න ඕනේ. සමහර අධ්‍යක්ෂකවරු බලාපොරොත්තු වෙනවා අපි නිතර ඒගොල්ලන්ට කෝල් කරන්න ඕනි කියලා. හරිද මම මේ අත්ත කියන්නේ මට කිසිම ප්‍රශ්නයක් නැහැ මාව ගත්තත් එකයි නැගත් එකයි මට. මට හැම වෙලාවක් නෑ ඉතින් අධ්‍යක්ෂකවරු උත්තර කර කර ඉන්න ඇත්තටම. අනේ මේ පුක කහ ගන්න නියපොත්ත නැහැ. ඒ වුණාට මහා උජාරුව. අනේ ස්වීට් අනේ. හරිම ෂෝ. thank you අනේ. බය වෙන විතරක් නෙවෙයි අනේ මෙයා එන ඔහොම ඉන්නකො අස්සට ගිහින් කසරවත් මෙයා ගියාම හරිද පුකේ අමාරුව? බැන්දනේ පිටරට එක්කෙනෙක්ුනේ බැන්දේ. දැන් ඒ මිනිහා ඔහෙ. මේ මෙතන ඔයා නෑ මම මෙහෙ එමිනිය හේ. හරි. ඔය දෙන්න එක කොහොමද ඉතුරු ටික කරගන්නේ? චීයානේ මොනවද කියන කතා? තාම අපි බැඳලා මාස කිහිපයක්නේ. ඉතින් මම එකපාරක් ගියා. ඉතින් අර මට මදි. දැන් ආය යනවා. දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එක ඉවරෙච්ච එකම මම යනවා. යන්න නැත අවුලක් වෙයි. ඔව් ඩිජිටල් වලින් හදා ගන්න බෑනේ පෙන් ඩ්‍රයිව් එකක් බෑනේ. දාගන්න. මියෝනාගේ ආගම මොකක්ද? මම බෞද්ධාගමිකයි. බෞද්ධාගම තුළ තියෙනනේ අපේ ජීවිතේට වැදගත් ඉගැන්වීම් ගොඩක්. මේ බෞද්ධාගමේ බෞද්ධ දර්ශනය තුළ තියෙන දේවල් තමන්ගේ ජීවිතයට අදාළ කරගෙන තියෙනවද? අනිවාර්යෙන් මං මහනුවර ඉපදිච්ච නුවර ගෑල් ළමේ. වැඩි හරියම මං කරන්නේ මාලිගාවට ගිහිල්ලා අඩුම මම පැය 6ක් ගාථා කියනවා. නෝනක් කුඩු ගහලා. පින්වන්තයි. කියන්නේ වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට sorry cut thank you sorry ගන්න කවන්නේ ඕක ගන්න I feel so bad මේ සුදු වෙන ක්‍රීම් ගැව්වොත් උඩ ඉඳන් පල්ලෙය වෙනකන් සුදු වෙන්න පුළුවන්ද නැත්නම් මැද හරිය හිර වෙනවා නෑ සුදු වෙනවා ඒ කළු ඒරියා එකක් තියෙන සුදු කරගන්න අපි ඔක්කොමලාට ඉතින් ඒක කළු වෙනවානේ ලංකාවේ ස්කින් ටෝන් එක ඕක එළියට පේන්නේ නෑනේ ඒතර මූණ අතපය ටික සුදු වුණාම මද ඕක කළුයි තමයි ආයේ ඔහොම නෙමෙයි මොන සල්ලිකාරයා වුණත් මොන දේ කරත් ඕව හැමෝගෙම පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග දෙකගෙම ඕක කළු තමයි ආය ඕක සුදු එකක් හොයන්න ඉතින් ෆොරින් ඒව එක කිසි ෆීල් එකකුත් නෑ ඕක සුදු නෑ පිරිමි කෙනෙක්ගේම සුදු එකක් දැක්කොත් වමනෙත් යයි
ඇයි අවුලන්නේ නෑ ඒ මේ මගේ කසුන් අපි ඇයිලෙන් කසුන් නෑ අර රංජන් අය කියන්නේ අර කෝල් එක මම අද වෙනකන් ඒ කෝල් එක අහලත් නෑ මම රංජන් අයගෙන් ඕක අහලත් තියෙනවා. ඔය hina වෙන ගාලා hina වෙන විතර රංජන් අය කරන්නේ. කියනනේ මේ අමායා මේ මිනිස්සුත් එක්ක බුදියන අතුල බලන් ඉන්නවා කියලා. ඉතින් එයා දැක්කා වගේ කියනවා. ඉතින් එයා කොහෙද දකින්නේ? එයා මගේ ගෙදරද ඉන්නේ. මගේ ඇඳ යටද ඉන්නේ. ලයිට් එක පත්තු කරන්නේ පහන අල්ලන්නේ යාද නෑ දන්නේ නැහැනේ. ඉතින් රංජන් ඇවිල්ලා සුපර්ස්ටාර් ඉතින් බලෙන් දෙනවා තමයි ගෑනු. ඉතින් රංජන් අයට තාම බැරුව ගෑනු ඔච්චර මේ නියලු ලිලි තියාගෙන ඉඳලා මගෙත් එක්ක පොඩ්ඩක් මොන හරි කරගන්න. රංජන් අයට මම මේ ප්‍රසිද්ධිය කියන්නේ රංජන් අයට මට කිසි ප්‍රශ්නයක් නෑ. රංජන් අයට තාම කිසි දෙයක් කරගන්න බැරුව ගියා. එයා වැඩ නෑ ෆේල් නේ. එතකොට එයාගේ කතාවෙනුත් වැඩක් තියෙනවා. ආයිබෝවන්. Why did you stop? එච්චරයි මට කියන්න. අයියෝ පෝස් එකකට අද නම් ෂෝ එකට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මෙතන හිටියොත් නැතත් ෂෝ එක දුවනවා. නම් බබා අනිවාර්යෙන් බබිනවා. වැඩ කරන්නේ නැහැ කියලා මම අයින් කරපු දේවල්ුත් දැන් මේ මොහොතේ වැඩ වෙනවා. මැරිලා තියෙන දේවල්ුත් දැන් අයියෝ නෑ මේ 60ක් කියන්නේ මොකද්ද? මේ වගේ 60ක්. ඔගේ මෙන්ටල් අවුට් වලද කොහෙද? මොකද මම තමයි බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්. මම තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අර වීඩියෝ එකේ ඉන්නේ. ඒක කොහොමද IVS එකේ ප්ලේ වෙනවා. අපිට කොකද? හොයන නිසා මූඩ් එකේ මිනිස්සු සන්තෝෂයෙන් ඉන්න නැත්නම් ඒක බලන් ඉන්න හිත අයියෝ මොනවාරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ මිනිස්සුන්ට hina වෙන්න. අපි කොහොම හිටියත් ලස්සනයි අයියා. ඇත්ත නංගි ඇත්ත. Really? මේ කට්ටිය කිව්වට අනේ මේක වැඩක් නැහැ කිසි සැලකිල්ලක් නැහැ ලොකු ගාණක් හම්බෙන්නේ නැහැ කියලා කිව්වට එහෙම නැහැ. කවුද? මොකකින්ද? එහෙම නෑ මං කියන්නේ නාට්‍ය රංගපාලා. රංගපාලා ඉතින් තමන් දැනගන්නවා තමන්ගේ තැන හදාගන්න. වැලියු කරන්න පුළුවන්. මට නම් එම් පාඩුවන්නේ. දැන් මම ප්‍රශ්න අහන එක වදයක් වගේ. මට පුළුවන් මේ ඉන්න ප්‍රශ්නත් එක්කම ප්‍රශ්න කරන්න ඔයාගෙන් ප්‍රශ්න නොකර. ඔන්නේ. ඒ වුණාට කිසිම වෙලාවක ඒ හැසිරීම පෙන්눔 කරන්න එපා දෙනෙති. දැන් හරි. කැමරුව. ඒ දෙකම අපිට තියෙනවා. ඉතින් අද ඔබේ ඔසරියත් එක්ක ඔබේ ගීතයත් එක්ක මට අදට වැඩිය එදා ඔබ දුටුවනම් ලොකු වෙනසක් මගේ ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබ අතදරුවෙක් බවට පත් වෙනවා. මම ඒ කියන්නේ ඔව් ඉතින් අතදරුවෙක් කියලා එයාගෙන් කුක්කු ටිකක් බොන්න උනා නම් කොච්චර හොඳ කියලා හිතන්නකෝ. මීට වැඩිය හොඳයි. පැටවුන මං ආසයි පැටවුන්ට. වැඩියක් දෙන්න. What? වෙද්ද පුතේ ගීතිකා. මට ට්වින්ස් ඕන. අනේ ඔයගොල්ලෝ ඔක්කොම එන්නේ නා ගෝඩි ෆිල්ම් එක බලන්න පෙට්ටිය උම්මා කැටේ ඒ මාතයි නෝරට තමෝනාරි එන්න ඕනේද ඔන්න කෙල්ල දෙන්නෙකුත් ඉන්න හරිය ටෙක්ටි පැටියෝ හරිද ඔද හැන්සම් නළුව දෙන්නෙකුත් ඉන්න ඔයා වගේ 6 4 නළුවෝ එන්න බලන්න පිම්පොන් අයියත් ඉන්න චූටි පැටියෝ එන්න බලන්න නෝනක් කුඩු ගහලා
ඔයාගෙන්ගේ වහපු මදුරුව ඉතින් ඒ මදුරුවෙක්මද වහලා මදුරුවෙක් තමයි වහලා දෙන්නේ. ඒ කියන්නේ බලන්න මේ මදුරුවා වුණත් හිතෙන්නේ නැති මෙච්චර සුන්දර අතකින් ලේ ටිකක් බොනවා නිකන්වත් ගහන්නේ. එන්න මොන්න මදුරුවා මීට වැඩිය හොඳයි. වෙනුවට ගෙම්බගේ පීස් එක ගැන මොනවද ඉතින් කියන්න ගොඩක් කියන්නවද නෑ ඉස්සරහට එලා කියන්න හිතන්න එපා. රයිට් පටන් ගමු. අප්‍රතිම 1 2 3 මම කන්න කැමති ගෙම්බා ගෙම්බගේ චීස් ගොඩක් තියෙනවා ගෙම්බ කොච්චර කෑවත් මදි හරිම රසයි ගෙම්බා right මියෝන රහටම හදන්න පුළුවන් කෑම මොනවද? ඔක්කොම රහයි මං ඔය. wow මියෝන මොනවද රහටම හදන්න පුළුවන්? ඒ කියන්නේ මම මොනවා හැදුවත් ඒක රසයි අන්තිමටම. අන්තිමට රසයි. ඔය කවුරු කෑවත් ඒක